රටේ පැතුම් තාමත් ඉන්ජර්ඩ්ද දැන් කොහොමද මෙන්න අලුත්ම විස්තරේ අපිවත් සබස්ක්‍රයිබ් කරගෙන යමු වීඩියෝ එකට ක්‍රිකට් ලෝලි අපිට පසුගිය පොදෙව් ටෙස්ට් තරගාවලිය දැඩි කනගාටුදායක තරගාවලියක් වුණා. ඒකට කාරණා දෙකක් බලපෑවා. එකක් තමයි අපි තරගාවලිය පරාජය වීම. අනෙක් එක තමයි අපේ සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංගගේ ආබාධය. පසුගිය ශ්‍රී ලංකා පොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පැතුම් නිස්සංගට මැණික් කටුවේ ආබාධයක් හටගත්තා. ඉතින් මෙය එකවරම ආපු එකක් නෙවෙයි. ඔහුට කලින් ඉඳලම තිබුණත් සැරින් සැරේ තමයි මතු උනේ. එතෙන් පටන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුට අහිමි වුණා. මේ වන විට පැතුම් නිස්සංකව සාර්ථකව ලන්ඩනයේදී සැත්කමකට භාජනය කරලා තියෙනවා. ඉතින් මොහුට මේ නිදන්ගත මැණික්කටු ආබාධය නිසා තවත් මාස එකමාරක් පමණ කාලයක් විවේකීව ගත කිරීමට අවශ්‍යයි වෛද්‍යවරුන් උපදෙස් දීලා තියෙනවා. වෛද්‍යවරු පවසන අන්දමට මේ වන විට ඔහුගේ රෝගාතුර තත්ත්වය පාලනය වෙලා තියෙනවා. දැනටමත් ප්‍රතිකාර යටතේ ඔහුගේ ආබාධය ඉතා ඉක්මනින් සුවතට ගන්නයි සියලු වෛද්‍යවරුන්ගේ උත්සාහය. ඉතින් මේ හේතුව නිසාවෙන් පැතුම් නිස්සංකට ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අහිමි වෙනවා. දැනට පවතින තත්ත්වය අනුව ඉදිරි අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට හැකියාවක් ඇතැයි ඔවුන් පවසනවා. ඉතින් ශ්‍රී ලංකා කොදෙව් දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට ඔහුගේ ස්ථානය සඳහා ලාහිරු උදාර තෝරා ගැනීමත් සමග උදාර ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලා ගත්තා. නමුත් පැතුම්ගේ ස්ථානය දැනටමත් ස්ථිර වී හමාරයි. ඉතින් ෆෝමැට් තුනේම අපේ නිහඬ වීරයා පැතුම් නිස්සංකට ඉතා ඉක්මනින්ම ආයම මව්බිම දිනවීමට හැකියාව ලැබෙන්න කියා ඔයාලගේ ආශිර්වාදයෙන් ලයික් එකකින් හරි පිරිනමන්න කියලා මතක් කරනවා. Get well soon පැතුමෝ.